මට ලැබුණු ඉයර්ෆෝන් වලින් පට්ටම පට්ට ඉන්ටීරියල් ඩිසයින් එකක්. එහෙම නැත්තම් පට්ටම පට්ට ෆිනිෂින් එකක් බොක්ස් එකේ ඉඳන් ඉයර්බඩ් එක වෙනකම්ම තියෙන එකක් මොකක්ද කියලා ඇහුවොත් මං කවදාවත් Apple කියලා කියන්නේ නැහැ. Samsung කියලා කියන්නේ නැහැ. මට ලැබිච්ච ඉයර්ෆෝන් වලින් සුපිරිම ෆිනිෂින් එකක් තියෙන එකක් තමයි මේ e-board කියන්නේ. මේගොල්ලෝ ටැග් එක විදිහට අරන් තියෙන crystal clear sound කියන එක. ඒක මෙතන යටින් ගහලා තියෙනවා ENC environment noise cancellation. අපි මේ features ගැන කතා කරමු වැඩි කතා කරන්නේ නැතුව ඊට පස්සේ අපි මේක unbox කරමු කොහොමද කියලා බලන්න. මේක මුලින්ම ගහලා තියෙනවා version 5.3 bluetooth support කරන්න. ඊළඟට touch control එකක් තියෙනවා noise cancellation වලට හැම earbud එකකම වගේම හැම එකම නෑ ඒ වුණාට ප්‍රධාන පෙළේ හැම එකම වගේ. ඊළඟට sound proof කියලා ගහලා තියෙනවා. ඒ ගැන මට අදහසක් නෑ. ඊළඟට TWS කියලා තියෙනවා true wireless stereo sound කියලා. හරිද? මේක ගත්තාම box එක මම නැවත කියනවා ඔයගොල්ලන්ට. ඔයගොල්ලෝ යුරෝප් වල ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන් e-board එකක් purchase කරන්න ඕන Flanco වලින් ඊට පස්සේ Altex වලින් Carrefour වලින් මේක purchase කරන්න පුළුවන්. online නෝ Temu එකේම තියෙනවද කියලා මම දන්නේ නැහැ. try කරලා බලන්න. මේක සාමාන්‍යයෙන් අපිට mobile phone එකක් එන විදිහටම දෙපැත්තේ seal කරලා එන හරි අමුතු විදිහේ packing එකක් එක්කන earphone එකක්. manufactured and imported SC e-board distributors SRL Romania විදිහේ company එකෙන් තමයි මේක manufacture and distribution කරන්නේ. අපි මේක unbox කරලා බලමු. මෙන්න මේ විදිහට පොඩි ටිප් එකක් කියන්න. එකට එකක් උඩ එකක් දාලා දෙන ප්ලාස්ටික් කෝප දෙකක් වගේම මෙහෙම එකක් ඇතුලේ එකක් ගහලා තියෙන ඉයර්බඩ් දෙකක් උනත් ගලවද්දි ඇඟේ තියෙන ඔක්කොම දාලා හල්ක් මූඩ් එක දාගෙන අදින්න එපා ප්ලීස්. සාන්ත දාන්තව අදින්න. එතකොට ප්ලාස්ටික් කෝප දෙක ගලවන්නත් පුළුවන්. මේක ගලවන්නත් පුළුවන්. එකක් ඇතුලේ එකක් දාලා තියෙන ඕන එකක් ගලව ගන්න ලේසි. එතකොට මෙන්න මේ විදිහට ආශා හරි රොක් මෝඩ් එකේ ලේනි කෙනෙක් මේ පැත්තේ ඉන්නවා. මම යාව දැන් දැක්කේ. ඊළඟට මේකේ මොඩල් නම්බර් එකක් ගහලා තියෙනවද? e-board raw මොඩල් නම්බර් එකක් design in Europe කියලා ගහලා තියෙනවා. මොඩල් නම්බර් එකක් නැහැ. ස්පෙસિෆිකේෂන් ගොඩක් තියෙනවා. ස්පෙસિෆිකේෂන් ටික පොඩ්ඩක් බලලාම ඉන්නවා. case weight එක ග්‍රෑම් 28යි. earbud එක weight එක 3.5 ග්‍රෑම්. මිලිඇම්පියර් 35ක ලිතියම් අයන් බැටරි එකක් තියෙනවා. මිලිඇම්පියර් 300ක ලිතියම් අයන් බැටරි එකක් තියෙනවා. මොකද case එකේ 10 meter distance එක connectivity එක තියෙනවා. full 2 earbuds and case in charging time එක 1 hour. හැබැයි මේකේ ගහලා නැහැ playback time එක කොච්චරද කියලා. අපි පාවිච්චි කරලා බලමු. e-board එනකොට සාමාන්‍යයෙන් මම එකයි කිව්වේ මේක හරි uniqueness feeling එකක් අපිට දෙන්නේ. Apple වල Samsung නම් මම දන්නේ නැහැ. මට Apple brand එකක් විශේෂ brand එකක් කෙනෙක් purchase කරන්නේ ඒ uniqueness එක. Apple එකේ box එක කඩලා ඉටි කවර සීල් එක අයින් කරන දැන නම් හරි අමුතු feeling එකක් මිනිස්සුන්ට දෙනවනේ. Mac එකක් නම් open කරනකොටම වේදේ අර කනට මිහිරි sound එකත් එක්ක දෙන්නේ අර ඒ වගේ ආතල් එකක් මේ e-board එක open කරාම තියෙනවා. මේ පැත්තේ අර rock the girl ලස්සනට මේ පැත්තේ print කරලා තියෙනවා e-board එකේ සහ brand name එක e-board කියලා මේ පැත්තේ emboss කරලා තියෙනවා. Dear valued customer, we want to express our deepest gratitude for choosing our product of become a part of our growing family. Your trust and support mean the world
To us at Eboda, we service to deliver the high quality products that not only meet but exceed your experience. Your certification is our ultimate goal, and we are thrilled had the opportunity to service you. ඉතින් හරිම සංවේදී කස්ටමර් ඇමතිවා. මම දැකලා නැහැ ඇත්තටම කිසිම බ්‍රෑන්ඩඩ් ප්‍රොඩක්ට් එකක මේ වගේ කස්ටමර්ව ඇඩ්‍රස් කරනවා. සාමාන්‍යයෙන් කතාවලනේ තියෙන්නේ පිදුම කියලා පටන් ගන්නකොටම කස්ටමර් ඇඩ්‍රස් කරන්නේ. මම කවදාවත් දැකලා ප්‍රොඩක්ට් එක මේ වගේ කස්ටමර්ට තැන්ක්ෆුල් කරලා කස්ටමර්ට කස්ටමර් ඇඩ්‍රස් කරනවා. අපි ඇතුළට යමු. සාමාන්‍ය මොබයිල් ෆෝන් එකක් එනවා වගේ අර අපි දන්න මොබයිල් ෆෝන් Apple කියන්නේ මම කියන්නේ හරිද? සාමාන්‍ය Samsung එකක්. ඊට පස්සේ වෙන ඕනම බ්‍රෑන්ඩ් එකක මොබයිල් ෆෝන් එකක්. Apple වල නම් මෙහෙම ලොකුවට දැන් ගැජට් එන්නේ නැහැ. ෆෝන් එකයි පේපර්වර්ක්ස් ටිකයි විතරයි නෙන්නේ. එවනට ඒ වගේ නෙවෙයි සාමාන්‍ය අපි ඩිෆෝල්ට් ඩිවයිස් එකක් අන්පැක් කරනකොට තියෙන වගේ ඉයර්ෆෝන් එකක් අන්පැක් කරනකොටත් පේපර්වර්ක්ස් ටික මේ විදිහට අපිට ලස්සනට පට්ටම ක්වොලිටි එකට හදලා තියෙනවා පොඩි පවුච් එක. මේක විසි කරන්න කලින් සාමාන්‍යයෙන් හැම අන්පැකින් එකම හැම රිවිව් එකකම මේක කරන්නේ ගත්තු ගාම අර සීන් එකට වගේ විසි කරලා දානවානේ. ඉතින් මම විසි නොකර මේක චුට්ටක් ඇරලා බලන්නම්. මේක මේ විදිහට ඇරියට පස්සේ තියෙනවා රොමේනියන් භාෂාවෙන් මැනුවල් එකක්. ගැරන්ටි සර්ටිෆිකේට් එකක්. මම අවංකවම ඉයර්බඩ් එක මෙච්චර ක්වොලිටි මෙච්චර මහන්සි වෙච්ච පේපර් වර්ක් එකක් දැකලා නැහැ. ඩච් තියෙනවා ෆ්‍රෙන්ච් තියෙනවා එක්ස්ට්‍රා ලැන්ග්වේජ් එක තියෙන්නේ. පාවිච්චි කරන විදිය. හරිද? සෙන්සර්ස් තියෙන තැන් සෙන්සර්ස් වැඩ කරන විදිය QR එක කනෙක්ටිවිටි කොහොමද යන්නේ ඒ වගේ ලොකු විස්තරයක් තියෙනවා. මෙන්න මේ විදිහට හොඳ සුපිරි මැනුවල් එකක් යූස් ඉන්ස්ට්‍රක්ෂන්ස් තියෙන පේපර් වර්ක් එකක් තියෙනවා. ඒ වගේම තමයි ක්‍රිස්ටල් ක්ලියර් සවුන්ඩ්ස් ඇක්ටිව් කරන්නේ ඉන්ඇක්ටිව් කරන්නේ කොහොමද කියලා මේක තියෙනවා. මම මේක දැනට පැත්තකින් තියන්නම්. ඊළඟට අපි ආපහු බැලුවම මෙන්න මේ විදිහට තමයි අපි බොක්ස් එකේ ඇතුළේ තියෙන ඊබෝඩ් එකේ ආපහු තියෙනවා අපිට පුංචි ස්පොන්ජ් මහාසම සෝදක් එකක් අයින් කරන්න. ඊට පස්සේ තියෙනවා මේ වගේ පොලිතින් පවුච් එක සීල් එකක් එක්ක අපේ ඉයර්බඩ් දෙක කොච්චර ෆිනිෂින්ද කියනවනම් කොච්චර ෆයිනලයිස් කරලා තියෙනවද කියනවනම් මේක එළියට ගන්න දෙපැත්තට ඇඟිලි දෙක දාන්න හීල් දෙකකුත් ගහලා තියෙනවා මේ ස්පොන්ජ් එකේම මෙන්න මේ විදිහට. තව එකක් තියෙනවා මම මේක ගන්න කලින් මේක පැත්තකින් තියාගන්න. අපහු තියෙනවා මෙතන පුංචි මෙහෙම බොක්ස් එකක් අපිට එළියට ගන්න පුළුවන් බොක්ස් එකක්. මේක තමයි මම හිතන්නේ අපේ ගෙදර ටෙක්ස්ට් එක තියෙන්නේ. හැම එකම වගේ මේක ඇතුලේ තියෙනවා charging cable එක සහ ඔයාලා හිලේ size එක වෙනස් නම් කැමති හිලකට ගහ ගන්න පුළුවන් ඇබ තියෙනවා ඒකට. ඉතින් හිලේ size එක බලලා ඇබේ තෝරගන්න. ඉතින් මේක කොච්චර ෆයිනලයිස් කරලාද කියනවනේ ඔයගොල්ලන්ට පේනවා මේකේ පතුලට මේ ස්පොන්ජ් එක තියුවාට පස්සේ ඒ ස්පොන්ජ් එකේ පතුලට සෙට් වෙන්න මෙච්චර තව සැප දීලා තියෙනවා මේකට. මේ වගේ තව ස්පොන්ජ් කැල්ලක් තියෙනවා මේකේ පතුලට සෙට් වෙන්න මේ විදිහට දාන්න. පර්ෆෙක්ට්. හරිද? පර්ෆෙක්ට්ලි ඩිසයින් කරලා තියෙනවා හැමදේම. මේක ටික දාන්න. බලමු අපි මේක කොහොමද කියලා බලමු. keyboard logo එක තියෙනවා ඉස්සරහම. පිටිපස්සේ තියෙනවා අපහු keyboard crystal clear sounds කියලා ස්ටිකර් එකක් ගහලා දෙනවා මොකක් හරි ගහන්න. බලමු මොකද්ද කියලා. ස්ටිකර් එකක් ගහලා දෙනවා ස්ටිකර් එකට ඇටි මොකුත් නැහැ. ඉතින් හැම earbud එකක් වගේම එරියාම ඔන්න ඔය විදිහට තමයි තියෙන්නේ. හොඳ magnet හොඳ closing feeling එකක් තියෙනවා. ඇත්තටම smoothly වැහෙනවා. අර earpods වගේ. pouch එකේ up and down size දෙකම same. මේකේ උඩට තමයි ඇරෙන්නේ මේ විදිහට. ඉතින් grip එක අතට grip එකත් normal. ඒනොට මීට වඩා මේකට මේ grip කරන්න තියුණා කියලා මම හිතනවා personally මගේ personal opinion එකක් එක. මොකද up and down දෙකම same නිසා සහ මේ කැල උඩට ඇරෙන නිසා මේක ටිකක් යට කැලෙන් අල්ලන් ඇරියම් පොඩ්ඩක් අල්ලගන්න චුට්ට මදි වගේ ගතියක් දැනෙනවා. මොකද සහ මේකේ මේ grip මේ emboss වෙච්ච එළියට බලපු කැලල තියෙන නිසා මේක එකපාරට ගන්නකොට මේ කැලේ ඇඟිල්ල වදින ලයින් එකක් පොඩ්ඩක් තියෙනවා. ඒ වුණාට මේ කැලේ තමයි මැග්නට් එක තියෙන්නේ මම හිතන්නේ. අපි එළියට අරන් බලමු earbud එක. කනෙක්ටිවිටි එක මෙතන යටින් තියෙන්නේ හරිම ෆයිනලයිස් කරපු කනෙක්ටිවිටි එකක් එක්ක එතන යට තියෙනවා මයික් එකක්. මම හිතන්නේ ඔයගොල්ලන්ට කැමරාවකට පේනවද දන්නේ නැහැ. මෙතන කනෙක්ෂන් එකත් එක්ක යටින් තියෙනවා
මයික්‍රොෆෝන් එකක්. ඊළඟට සෙකන්ඩරි මයික්‍රොෆෝන් එක මෙතනින් තියෙනවා. මේගොල්ලෝ කියන විදිහට මෙතන මේ මයික්‍රොෆෝන් එකට උඩින් මෙන්න මෙතන තමයි ටච් සෙන්සර්ස් තියෙන්නේ. සාමාන්‍ය අපි හිතන්නේ මෙතන සෙන්සර් එක මෙතන කියලානේ. ලයිට් එක ආවා සෙන්සර් එක වගේ. ඒ වුණාට මේගොල්ලෝ කියන විදිහට මේ මයික්‍රොෆෝන් දෙකට උඩින් තමයි සෙන්සර් එක තියෙන්නේ. මේකේ බොඩි එක මම දන්නේ නැහැ ගැන මට එක්ස්පීරියන්ස් එකක් නැහැ. තුන්වෙනි මයික්‍රොෆෝන් එකක් තියෙනවා. මෙතන. ඒකෙන් තමයි noise cancellation කරන්න එළිය noise එක අහලා ඒක cancel කරලා වෙනම noises දෙක වෙන් කරගන්නේ. හරි. logo එක තියෙනවා මෙතන keyboard එකේ. මේක බලලා දාමු කොහොමද අපි දාලා බලමු කනට කොහොමද කියලා. ගොඩක්ම comfortable. ඒ වගේම තමයි මගේ කන් ඇහෙන්නේ නැති ප්‍රශ්නයක්ද දන්නේ මේ එකක් ගහගත්තු ගාම මගේ ඇහෙන්නේ භාගයක් නැති වුණා. ඒ කියන්නේ මේක හොඳ සීල් එකක් කරට තියෙනවා. මේක මේ සිලිකන් නොබ් එක තමයි අනිත් ඒවාට වඩා පොඩි වෙනස් ෆීලින් එකක් දැනෙනවා කනට. මම හොඳ ස්මූත් ගතියක් තියෙනවා. පිත්ත නැහැ. ඒ වගේම තමයි බඩයක් ගත්තාම මේක බර ගොඩක්ම අඩුයි. සාමාන්‍යයෙන් මම ගොඩක් බ්‍රෑන්ඩ් Apple ඉඳන් Samsung ඉඳන් ගොඩක් බ්‍රෑන්ඩ්ස් පාවිච්චි කරලා තිනවා. Xiaomi දැනට තියෙන හැම බ්‍රෑන්ඩ් එකකම මේ උනාට මේ දැන් මට ෆස්ට් ටයිම් එක ආවේ. මේක හරිම සැහැල්ලුයි. අපි ප්ලේබැක් ටයිම් එක බලමු. මම ප්ලේබැක් ටයිම් එක දාන්නම්. ඉතින් මේ විදිහට හරිම මේක වෙයා කරගත්තාමත් හරිම ස්මූත්. ඇත්තටම බරක් තියෙනවද කියලා දැනෙන්නේ. සමහර earbuds තියෙනවා ගැහුවාම කනට පේන් එකක් තියෙනවා. වෙලාවක් යනකොට headache එනවා. ඒ වගේ earbuds වල ප්‍රශ්න හොඳ ලොකු බ්‍රෑන්ඩ්ස් වල පවයි ප්‍රශ්න තියෙනවා. තව ලොකු ප්‍රශ්න තියෙනවා. සමහර earbuds තියෙනවා අපි කතා කරනකොට මේ හක්ක මෙහෙම ඇරනකොට වැහෙනකොට earbud එක කනින් බුරුල් වෙනවා. ටික වෙලාවකට අපි ආපහු හදා ගන්න ඕන. හදා ගන්නකොට ටච් සෙන්සර්ස් තියෙනවානේ. ටච් එකට අහුවෙලා ආපහු වෙන එකක් වෙනවා. මම මේ කියන්නේ ප්‍රායෝගික ප්‍රශ්න earbuds වල. හරිද? ඉතින් එහෙම ප්‍රශ්නයක් නෑ මේකට ගහගත්තාම කතා කරාට බුරුල් වෙන්නේ නෑ. මම හිතන්නේ මේ නොබ් එක මේ ඇබේ මේ නොබ් එක මගේ හිලේ සයිස් එකට හරි නිසාම දන්නේ නැහැ. anyway නොබ් එක විතරක් නෙමෙයි නොබ් එකත් එක්ක මේ තියෙන මේ අනිත් සර්ෆස් එකත් රබර් සිලිකන් තියෙන්නේ. සාමාන්‍ය මම එහෙම earbuds දැකලා නැහැ. ෆුල් ප්ලාස්ටික් නේ තියෙන්නේ. මේකේ මේ half ප්ලාස්ටික් මෙතන වෙනකන්. ඉතින් දැන් මේ නොබ් එක සහ අනිත් ටිකත් මේ ටිකත් රබර් සිලිකන් වලින් හදලා තියෙන්නේ. මම හිතන්නේ ඒක නිසා තමයි මේක දැම්මහම හොඳ ග්‍රිප් එකක් තියෙන කනට හොඳට හිටලා තියෙන්නේ කියලා. ඒ වගේම මේක අපෝ දාගත්තාම හොඳ මැග්නටික් සෙන්ස් එකක් තියෙනවා. ඒක වැඩිත් නෑ අඩුත් නෑ. හොඳට අපිට අතර දැනෙනවා. එළියට ගන්නකොට ලොකු ගැම්මක් දාලා අදින්න ඕනේ නෑ. ඒ වගේම දානකොට ලං කරගත්තු ගාම ඇලෙනවා. හිනා වෙන්න එපා. මෙතන යට තියෙනවා ලයිට් එකක්. හිල් තියෙන හැම එකම මයික් නෙවෙයි කියලා තමයි උගන්වලා තියෙන්නේ. මෙතන යට තියෙන්නේ ලයිට් එකක් රතු පාට. මේක බඩ් එක charge වෙනකොට සහ පවුච් එක charge වෙනකොට මේ ලයිට් එකෙන් ඉන්ඩිකේට් කරනවා. අපි දන්නවා හැම දෙයකම වගේ යට මුළු යුරෝප් වලම දැන් type C තමයි පාවිච්චි කරන්නේ. යුරෝප් වල තියෙන සියලුම ඉලෙක්ට්‍රික් ඩිවයිසස් සියලුම branded සියලුම ඉලෙක්ට්‍රික් ඩිවයිසස් charging port එක only දැන් type C විතරයි පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් MacBook වල ඉඳන්ම Apple phone ද Apple සහ සියලුම brand cleaning board කෙනෙක් ගත්තත් එයා පවා charge කරන්න තියෙන type C වලට දැන්. ඒක යුරෝප් වලට අලුතෙන් ආපු නීතියක්. දැන් ගොඩක් වෙලා මේක මම සින්දු ඇහුව ගෙදර ඇවිල්ලා අනිත් වීඩියෝස් එඩිට් කරලා ඉවර වෙනකම් දෙකම එකක් නෙවෙයි දෙකම තාම නම් බැස්සේ නෑ. ඉතින් මට බහින වෙලාවක් බලන් ඉන්න බෑ. මම ඊළඟ වීඩියෝ එකකින් කියන්නම් කොච්චර වෙලාවකින්ද බැස්සේ කියලා. සහ තව දෙයක් තියෙනවා මේකේ මට දැන් ඒක මේ මැනුවල් වල කිසිම තැනක තිබුණේ නැහැ. මට මිස් වුණාද දන්නේ නැහැ. ear detection එකක් තියෙනවා. මේක කනට දාගත්තාම මේක සෙන්ස් කරනවා මේක කනට අපි ප්ලග් කරගත්තා කියලා. හරි? කනෙන් ගැලවුවාම ඒක සෙන්ස් කරනවා. ඒ වගේ මේක කනෙන් ගැලවුවාම අපේ ප්ලේ වෙන මියුසික් එක ඔටෝ ෆියුස් වෙනවා. අපෝ මේක කනට වෙයා කරගත්තාම ටූක් ගාලා ලස්සන හීනි සද්දයක් එක්ක අපේ තියෙන මියුසික් එකක් ප්ලේ වෙනවා. සින්දුවක් ප්ලේ වෙනවා YouTube එකේ වෙන ඕන platform එක ඔටෝමැටික් එක කන්ට්‍රෝල් වෙන්න පටන් ගන්නවා ප්ලේ වෙලා. ඉතින් මට මේ දැන් හම්බුණු පට්ට ෆීචර් එකක්. ඒ සාමාන්‍යයෙන් high class high quality branded earbuds වල තමයි මේ වගේ ෆීචර්ස් අපිට බලන්න පුළුවන්. ඒ වුණාට මාකට් එකට අලුතෙන් ආපු යුරෝපියන් ප්‍රොඩක්ට් එකක් වань මේ e-board එකේ
අපිට මේක බලා ගන්න පුළුවන්. ඉතින් යුරෝප් අනිත් කන්ට්‍රීස් වල මාකට් එක මම කොහොමද කියලා දන්නේ නැහැ මේකේ. ඒ වුණාට මේක රුමේනියාවේදී ඕගොල්ලෝ මිලදී ගන්නවා නම් ඕගොල්ලන්ට පුළුවන් ලේ 100ක් 130ක් වගේ ඇතුළත මුදලකට මිලදී ගන්න. ඇත්තටම කිසිම පාඩුවක් නැහැ. මොකද අපිට අර අමුතුම ෆීලින් එකක් දෙන ප්‍රොඩක්ට් එකක් මේක. ඒක earbuds use කරන කෙනෙක් දන්නවා earbud එකකින් කෙනෙකුට දෙන ෆීලින් එක. හරිද? ඒකේ sounds කතා කරන voice වල clear එක ඒක අනිත් පැත්තට ඇහෙන කෙනාට ඇහෙන කොච්චර clearly ඇහෙනවද? ඒ පැත්තෙන් කෙනෙක් රහසින් කිව්වත් metro එකේ යද්දි සද්දයක් තියෙන එච්චර සද්ද තියෙන තැන වුණත් කොච්චර clearly ඇහෙනවද කියන එක earbuds fashion එකට use කරන කට්ටිය දන්න සාමාන්‍යයෙන් European countries වල මේවා පාවිච්චි කරනවට වඩා මේවා වෙයා කරනවා. හරිද? ලංකාවේ earbud එක පාවිච්චි කරන්නේ අපි යුරෝපියන් කන්ට්‍රීස් වලට යනකොට මේවා ෆැෂන්ස්. මේවා වෙයා කරනවා. Apple එකක් අපි වෙයා කරනවා. නේද? මේවා අඳින දේවල්. ඉතින් එහෙම අඳින්න මම හිතනවා ගොඩක් ලස්සන ෆයිනලයිස් අවුට්පුට් එකක් තියෙන. ඒ වගේම තමයි හොඳ ස්මූත් ෆිනිෂින් එකක් තියෙන ප්‍රොඩක්ට් එකක් තමයි ඊබෝඩ් කියන්නේ. අඳින්න තරමටම සුදුසුයි කියලා මට හිතෙනවා. ඉතින් මේවත් මගේ earbuds products ගොන්නට එකතු වෙනවා මේ විදියට. මම මේක පාවිච්චි කරනවා. මම දැනට මේක පාවිච්චි කරන්න ගත්තා. මම ටිකක් hardly roughly වැඩ කරන කෙනෙක්. hard මගේ job එක ටිකක් hard වැඩයි. නිතරම තෙල් වතුර පිටි ඔය වගේ දේවල් එක තමයි දවසම වැඩ කරන්නේ. ඉතින් මේවට මම ඊළඟ වීඩියෝ එකේ පටන් ගන්න කලින් මේකේ තව රිවිව් එකක් කන්ටිනියු කරන්නම් කොහොමද වතුර තෙල් ඩස්ට් එක දූවිලි පිටි මේ වගේ දේවල් එක්ක මේක රියැක්ට් කරන්න කියලා. ඉතින් ඔයගොල්ලන්ට ආරාධනා කරනවා ඉතින් යුරෝප් වල ඉන්න කෙනෙක් මගේ මේ වීඩියෝ එක බලුවොත් ඔයගොල්ලන්ටත් මම ආරාධනා කරනවා ඊබෝඩ් එක පර්චේස් කරන්න. ඔයගොල්ලන්ට පාඩු නෑ මේක. ඔයගොල්ලෝ ඇත්තටම කාලයක් පාවිච්චි කරන්න පුළුවන් හොඳ ප්‍රොඩක්ට් එකක් වේවි කියලා බලාපොරොත්තු වෙනවා. ඉතින් ඊළඟ වීඩියෝ එකේ මේ විෂන් එක ගැන මොකද්ද විෂන් කියන්නේ? විෂන් ටච් කියන්නේ ඇප් එක තියන්න පුළුවන් සුදු යකඩින් හදපු පට්ටම ෆිනිෂින් එකක් තියෙන හරි අමුතුම ලව් එකක් දැනෙන අයිටම් එකක්. මේක ලැප් එකක් Mac එකක් ඕන දෙයක් තියන්න පාවිච්චි කරන්න පුළුවන්. ගොඩක් අය ලැප් එකට තමයි පර්ෆෙක්ට්. අපි ඊළඟ වීඩියෝ එකෙන් අන්බොක්ස් කරමු විෂන් ටච් එක. ඉතින් subscribe කරලා නැත්නම් දැන්ම channel එක subscribe කරන්න. tech box අපි ඉස්සරහට මේ වගේ යුරෝප් වල ජීවත් වෙද්දී මම පාවිච්චි කරන්න ගන්න මට දැනෙන හැඟෙන app ගැන මේ වගේ electric devices manual devices මේ වගේ gadgets ගැන සහ විශේෂයෙන් මේ තියෙන robot toys ගැන මේ වගේ දේවල් ගැන අපි කතා කරමු. යුරෝප් වල ඉඳගෙන subscribe කරලා bell icon එක ඔබලා තියාගන්න. ඉතින් ඊළඟ වීඩියෝ එක හම්බ වෙනකන් ගිහින් එන්නම්. මම නිපුන් චන්ද්‍රවංශ. මේගොල්ලෝ බැලුවේ The Tech Box.